ඇවිල්ලා ග්ලෝබල් ප්‍රොජෙක්ට් එකක්. අයිබෝවන් හැමෝටම. ඔන්න ඉතින් මාස ගානක් තිස්සේ ඔයාලා ප්‍රෙෂර් එක, රිවිෂන් ක්ලාස්, පාස් පේපර්ස් මේ ඔක්කොම තාවකාලිකව ඉවරයි. ඔයාලා හැමෝම සාර්ථකව O-level exam එකට මුහුණ දෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද මේ channel එකෙන් මම ගෙනාවේ ඔයාලගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් තීරණාත්මක වීඩියෝ එකක්. දැන් ඔයාලට ඉස්සරහට මාස කිහිපයක නිදහසක් හම් වෙනවා. මේ නිදහස පාවිච්චි ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි දවල් වෙනකන් නිදාගෙන රීල්ස් බල ගේම්ස් ප්ලේ කරගෙන කාලේ නාස්ති කරන එක. එකෙන් වෙන්නේ මේ මාස කිහිපේ ඉවර වෙද්දී ඔයා හිටියටත් වැඩිය කම්මැලි, ලෝකේ ගැන කිසි දැනුමක් නැති කෙනෙක් වෙන එක. දෙවෙනි විදිය තමයි මේ කාලේ ලෝකේ අලුත් ට්‍රෙන්ඩ්ස් වලට ගැලපෙන දෙයක් ඉගෙනගෙන තමන්ගේ අනාගතයට ශක්තිමත් ෆවුන්ඩේෂන් එකක් දාගන්න එක. අද මම කියන්නේ ඔයාලට මේ කාලේ කරන්න පුළුවන් සුපිරිම වැඩ, ඒ වගේම සල්ලි හොයන්න ගිහලා අමාරුවේ වැටෙන්න පුළුවන් භයානක තැන් ගැන. වීඩියෝ එක ටිකක් දිග වෙයි. හැබැයි මේක ඔයාගේ වටිනා කාලයයි අනාගතයයි බේරගන්න කරන වීඩියෝ එකක්. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න. පළවෙනි දේ තමයි මේ AI කාලේට ගැලපෙන ක්‍රියේටිව් ස්කිල් එකක් හදාගන්න එක. දැන් ඔයාලට හිතෙන ඇති අයියේ දැන් AI තියෙනවනේ. ග්‍රැෆික් ඩිසයින් ඉගෙනගෙන වැඩක් තියද කියලා. ඔව්. ඉස්සර වගේ පැය ගණන් හැමදේම අතින් කරන කාලේ දැන් ඉවරයි. හැබැයි AI පාවිච්චි කරලා ඩිසයින් කරන කෙනාට අද ලෝකේ වෙනදටත් වැඩි ඩිමාන්ඩ් එකක් හැදිලා තියෙනවා. ඔයාට ලොකු PC එකක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකේ Canva වගේ ඇප් එකක් පාවිච්චි කරලා ක්‍රියේටිව් ඩිසයින් එකක් හදන්න ඉගෙන ගන්න. දැන් Canva වගේ දේවල් වලට AI ෆීචර්ස් ඇවිල්ලා තියෙනවා. ඔයාට ඕනේ කරන දේ ප්‍රොම්ප්ට් එකකින් දුන්නාම ලස්සන ඩිසයින් එකක් ක්‍රියේට් කරලා දෙනවා. හැබැයි මේ ලැබෙන ඩිසයින් එක ලස්සනද? කලර්ස් ෆොන්ට් එහෙම ගැලපෙනවද කියලා තීරණය කරන්න ඔයාට බේසික් නොලෙජ් එකක් තියෙන්න ඕනේ මේ ඩිසයිනින් ගැන. ඒ වගේම තමයි වීඩියෝ එඩිටින්. දැන් ලෝකේ වැඩිපුරම සල්ලි හොයන්න පුළුවන් ෆීල්ඩ් එකක් තමයි මේ ෂෝට් ෆෝම් වීඩියෝ එඩිට් කරන එක. CapCut වගේ ඇප් එකක් පාවිච්චි කරලා AI caption දාලා කොහොමද ක්‍රියේටිව් වීඩියෝ එකක් එඩිට් කරන්න කියලා මේ නිවාඩු කාලේ ඉගෙන ගන්න. ඉතින් ඇයි මේක වැදගත්? ඔයාට මේකෙන් ෆ්‍රීලාන්සින් කරන්න පුළුවන්. ලෝකේ කොහේ හරි ඉන්න කෙනෙක්ට thumbnail එකක්, logo එකක්, වීඩියෝ එකක් එඩිට් කරලා දීලා ඩොලර් වලින් සල්ලි හොයන්න මේක හොඳ පදනමක් වෙනවා. මතක තියාගන්න AI වලින් graphic design field එක නැති වෙන්නේ නැහැ. මෙතනදි වෙන්නේ AI පාවිච්චි කරන්න දන්න ඩිසයිනර් විසින් AI පාවිච්චි කරන්නේ නැති ඩිසයිනර්ව පරද්දන එක. දැන් මම කියවනේ AI ගැන. ඔයා දන්නවද prompt engineering කියන්නේ අද ලෝකේ වැඩිම පඩියක් ගන්න පුළුවන් ජොබ් එකක් කියලා. මේ මාස කිහිපය ඇතුළත ඔයා නිකම්ම Gemini, ChatGPT එකෙන් ප්‍රශ්නයක් අහනවා වෙනුවට ඒකෙන් වැඩක් කරගන්න ඉගෙන ගන්න. ඔයාට පුළුවන් AI පාවිච්චි කරලා ලස්සන product photo copy කරන්න. ඔයාගේ ගෙදර තියෙන සබන් ගැටයක් හරි මොකක් හරි දෙයක ෆොටෝ එකක් අරගෙන AI පාවිච්චි කරලා ඒකේ background එක professional විදිහට වෙනස් කරන්න ඉගෙන ගන්න. මේ වගේ පොඩි දේවල් වලින් තමයි ඔයාගේ creativity එක improve වෙන්නේ. අනිත් වැදගත්ම දේ තමයි personal branding. ඔයාගේ හදන ඩිසයින් නිකම්ම ෆෝන් එකේ තියාගෙන ඉන්න එපා. LinkedIn, Facebook, TikTok වගේ social media accounts හදලා ඔයා කරන ඩිසයින් ඒවට දාන්න. ඔයා අලුතෙන් දෙයක් ඉගෙන ගත්තා නම් ඒක post එකක් විදිහට මේවට දාන්න. මේක ඔයා අලුතෙන් business එකක් පටන් ගන්න කාලෙක, job එකකට යන කාලෙක ගොඩක් උදව් වෙයි. දැන් මං කියන්නේ ඔයාලා මේ කාලේ අනිවාර්යයෙන්ම බේරෙන්න ඕනේ භයානක උගුල් ටිකක් ගැන. O level ඉවරන ගමන් ළමයි ගොඩක්ම බලන්නේ ලේසියෙන් සල්ලි හොයන්න. ඉතින් මේක දන්න වංචාකාරයෝ මේ දවස්වල social media වල වැඩියෙන් ගැවසෙනවා. සමහර වෙබ්සයිට් තියෙනවා ඇඩ්ස් බැලුවාම සල්ලි හම්බ වෙනවා. පොඩි වීඩියෝ ක්ලිප් එකක් බැලුවාම සල්ලි හම්බ වෙනවා කියන. මතක තියාගන්න මේවෙන් ඔයාලට හම්බෙන්නේ සත ගණන්. හැබැයි මේ ඇඩ් එක බලන්න යන data cost එක ඔයාගේ වටිනා කාලය ඊට වැඩිය ගොඩක් වැඩි. අන්තිමට ඔයාලට සල්ලිත් නැහැ, ඔයා ඉගෙනගත්තු දේකුත් නැහැ. FB page වල මේ දවස්වල data entry job ගැන typing කරලා දවසට 5000ක් හොයමු වගේ ads යනවා. ගොඩක් වෙලාවට මේවා තියෙන්නේ ඔයාගේ කාලය නාස්ති කරන්න. ඔයා ඒවට මැසේජ් කරාම ඔයාට sample වැඩක් එවනවා. ඔයා පැය ගණන් මහන්සි වෙලා ඒ වැඩේ කරලා එයාලට යවනවා. ඊට පස්සේ එයාලා ඔයාව බ්ලොක් කරනවා. එහෙම නැත්නම් එයාලා හිතපු quality-ට මේ වැඩේ ආවේ නැහැ කියලා ඔයාට කියනවා. ඒ මිනිස්සු කරේ ඔයාට කියලා ඒ වැඩේ ෆ්‍රී කරවගත් එක. ඔයාට මේ දවස්වල යාළුවෝ කතා කරයි මචං සුපිරි සයිට් එකක් වෙනවා රුපියල් 5000ක් දාලා තව දෙන්නෙක්ව සෙට් කරලා රුපියල් 50000ක් විතර මාසෙට හොයන්න පුළුවන් කියලා. මේවට කියන්නේ පිරමීඩ් ස්කෑම්. මේ පිරමීඩ කාර්යය අඳුර ගන්න පුළුවන් ලේසි විදිහ කියන්නද? මෙයාලා ඇක්ට් කරන විදිහ දැක්කම ඔයාලට hina යයි. මුලින්ම බලන්න එයාලගේ ප්‍රොෆයිල් පික්චර් එක. ටයි එකක් දාගෙන කෝට් එකක් දාගෙන කොයි හරි හෝටලයක ඉන්න ෆොටෝ එකක් තමයි මෙයාලා දාන්නේ. එහෙම නැත්නම් කාගේ හරි හොඳ කෝටි ගානක වාහනයක් ඉස්සරහ ගත්ත ෆොටෝ එකක්. පාරේ යද්දි දැක්කත් අඳින්නේ ලෝක අප්‍රකට බිලියනර් කෙනෙක් වගේ. හැබැයි ඇත්තටම බැලුවොත් අතේ සතේ නෑ. පාරේ බස් එක යන්නේත් බොහොම අමාරුවෙන්. මෙයාලා මුලින්ම මැසේජ් එකක් එවනවා. ඔයාට අමතර ආදායමක් හොයන්න කැමැත්තක් තියෙනවද කියලා. ඔයා හා කිව්ව ගමන් මෙයාලා කෝල් එකක් අරගෙන කියවන්න පටන් ගන්නවා. මේක ඇවිල්ලා ග්ලෝබල් ප්‍රොජෙක්ට් එකක්. මම මේකෙන් දැන් ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක අරගෙන ඉන්නේ. මම දැන් මගේ ජොබ් එකනුත් අයින් වුණා.
ඔයාලත් පුළුවන් මේ වැඩේ හරියට කරොත් මාසයක් ඇතුළත කාර් එකක් වුණත් යන්න. ඔයාලට තියෙන්නේ රුපියල් 10000ක් විතර දාලා මේකට එන්න වෙන්න විතරයි. ඒතකොට ඔයා මේකේ පාර්ට්නර් කෙනෙක් වෙනවා. ඇත්තටම මල්ලි නංගි ඔයාලා දාන්නේ රුපියල් 10000න් තමයි මේ මිනිස්සයා එදා වේල හරි කන්නේ. මතක තියාගන්න කිසිම භාණ්ඩයක් හෝ සේවාවක් සපයන්නේ නැතුව මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරගෙන තවත් මිනිස්සුන්ව එකතු කරන කිසිම බිස්නස් එකක් නීත්‍යානුකූල නැහැ. ඒවට අහු වුණොත් ඔයාගේ සල්ලි වගේම යාළුවෝ අතර තියෙන විශ්වාසයත් නැති වෙනවා. අර ප්‍රොෆෙෂනල් ලුක් එකට රැවටිලා ඔයාගේ සල්ලි වටිනා කාලයයි නාස්ති කරගන්න එපා. ඔය ටයි එක දාගෙන ඉන්න ඔන්ටර්ප්‍රෙනර්ලාගෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද ඇත්තටම බිස්නස් කරන කෙනෙක් කිසිම වෙලාවක අඳුරන්නේ නැති කෙනෙක්ට විශේෂයෙන්ම ළමයට මැසේජ් එකක් දාලා සල්ලි හොයමුද කියලා අහන්නේ නැහැ. ඒ හින්දා ලේසියෙන් සල්ලි හොයමු වගේ දේවල් පස්සේ යන්න එපා. ඊළඟ එක තමයි ක්‍රිප්ටෝ ට්‍රේඩින්, ෆොරෙක්ස් ට්‍රේඩින් වගේ දේවල්. දැන් TikTok වල ඉන්නවා තමන් සල්ලි හොයපු හැටි, වාහන ගත්ත හැටි පෙන්වන ට්‍රේඩින් ගුරුස්ලා ගොඩක්. ඉතින් ඒ වීඩියෝ බලලා ඔයාලා හිතනවා අදේටම ගෙදරින් සල්ලි ඉල්ලගෙන මේ වැඩේ පටන් අරගෙන ඉක්මනට කෝටිපතියෙක් වෙන්න. මතක තියාගන්න ට්‍රේඩින් කියන්නේ ගොඩක්ම රිස්ක් එකක් තියෙන දෙයක්. කිසිම නොලෙජ් එකක් නැතුව ඔයා මේකට බැස්සොත් ඔයා කරන්නේ ඔයාගේ දෙමාපියෝ මහන්සියෙන් හම්බ කරපු සල්ලි නිකම්ම නැති කරලා දාන එක. මම ඔයාලට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම්. මේ කාලේ ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න. ඒකේ කිසිම වැරද්දක් නැහැ. චාර්ට් එකක් කියවන්නේ කොහොමද, ග්ලෝබල් ඉකොනොමි එක වැඩ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. හැබැයි සල්ලි දාන්න යන්න එපා. ඩෙමෝ ට්‍රේඩින් වගේ දේවල් වලින් ඔයාලට මේක ප්‍රැක්ටිස් වෙන්න පුළුවන්. ඩෙමෝ ට්‍රේඩින් කියන්නේ ඒ අදාළ ප්ලැට්ෆෝම් එකෙන් ඔයාලට මේක ප්‍රැක්ටිස් වෙන්න ෆේක් ඩොලර්ස් වගේක් දෙන එක. ඔයාලට පුළුවන් මේ ඩොලර්ස් වලින් ට්‍රේඩින් ප්‍රැක්ටිස් වෙන්න. ඔයා ඉස්සරහට ජොබ් එකක් කරලා ඔයාටම කියලා මුදලක් ලැබෙන කාලෙක විතරක් එකෙන් පොඩි කොටසක් දාලා ට්‍රේඩින් පටන් ගන්න. එතකල් කිසිම කෙනෙක් මවන මේ සිහින මාලිගාවලට රැවටෙන්න එපා. ඊළඟ එක තමයි අනාගතයට සූදානම් වීම. Gemini, ChatGPT වගේ AI tools පාවිච්චි කරලා කොහොමද වැඩ ලේසි කරගන්න කියලා ඉගෙන ගන්න එක අනිවාර්යයි. ඊළඟට ඉංග්‍රීසි. ඔයා කොච්චර දක්ෂයෙක් වුණත් වැඩක් නැහැ ඔයාගේ ස්කිල් එක ලෝකෙට විකුණන්න බැයි නම්. මේ මාස කිහිපේ ඉංග්‍රීසි පොත් කියවන්න. ඉංග්‍රීසි මූවීස් බලන්න. මතක ඇතුව ඉංග්‍රීසි මූවීස් බලද්දී සිංහල සබ්ටයිටල් දාලා බලන්න එපා. ඒ වෙනුවට ඉංග්‍රීසි සබ්ටයිටල් දාලා බලන්න. අන්තිම දේ තමයි ඔයාගේ හෙල්ත් එක. එක්සෑම් එකේ ඉඳ ඔයා හිටියේ ලොකු ප්‍රෙෂර් එකක. ඒ හින්දා පොඩ්ඩක් මේ කාලේ එලි මහනට යන්න. සෙල්ලම් කරන්න. පොඩ්ඩක් ඇඟ වෙහෙසෙන වැඩක් කරන්න. හොඳ නිරෝගී ශරීරයක් නැතුවාට මේ කිසි ගමනක් යන්න බෑ. ඉතින් මේ මාස කිහිපේ ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය කරගන්නවද නැද්ද කියන තීරණය තියෙන්නේ ඔයාගේ අතේ. තව පොඩි දෙයක් කියන්න. ඔයාලා තාක්ෂණය ගැන මෙච්චර කල් දැනන් හිටපු දේවල් ඇත්ත කියලා නේද ඔයාලා හිතන්නේ? අන්න ඒවැ ඇත්තම ගැන මම මගේ ඩිරෙක්ට් විත් හේෂාන් එපිසෝඩ් එකෙන් කතා කරනවා. ඇත්තටම අපි දන්නේවත් නැතුව අපිව රවට්ටන තැන් ගොඩක් මේ ලෝකේ තියෙනවා. ඒ ගැන දැනගන්න මෙන්න මෙතන වැටෙන වීඩියෝ එක ක්ලික් කරලා බලන්න. ඔයා මෙච්චර දවස් ඇත්ත කියලා හිතපු ගොඩක් දේවල් බොරු කියලා මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාලට තේරෙයි. වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තවත් මේ වගේ valuable content එකකින් හම්බෙමු. සුබ දවසක්.